අද මගේ තෙමු පැකේජ් එකක් අන්බොක්ස් කරන්න තමයි යන්නේ. මම තෙමු එකෙන් ගොඩාක් ඕඩර්ස් දාලා තියෙනවා. ඒක කවදාවත් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ පැකේජ් එක ආවේ ඊයේ. අපි ගෙදර හිටියේ නෑ. මේ පැත්තට එන මේ මම හිතන්නේ ලේඩි කෙනෙක් කලින් පැකේජ් එකත් එහෙමයි. එයා ඇතුලෙන් තියලා ගිහිල්ලා තිබ්බා. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක මේක අන්බොක්ස් කරන්න තමයි බලාගෙන හිටියේ. එහෙනම් අපි බලමු. මුලින්ම මගේ 17 Pro Max එකට ගත්ත බෑග් කවර් එක. මේ තියෙන්නේ තේනනේ. මම හිතනවා මේ ගොඩාක් ලස්සනයි කියලා. මට ප්‍රයිස් නම් මතක නැහැ. මම මෙන්න මෙතනින් දානම් මේකට කී කියද්ද ගියේ කියලා. ඊළඟට මම ගත්තේ මෙන්න මේ හැක් එක මෙන්න මේ හැක් එක මම හිතන්නේ මේක දාන්නේ මෙන්න මේකේව. පස්සේ මෙන්න මේ දෙක මං හිතන්නේ මම මේක ගත්තේ අර මේ ඇන්ඩේ කවර් එකක් තිබුණා. එකත් not bad. මේක සිල්ක් මැටීරියල් එකේ පිලෝ කේස් එකක්. මේක මම වොෂ්රූම් එකේ අර මේ බිත්තියේ තියෙන ටයිල් එක පොඩ්ඩක් අපිට ක්ලීන් කරන්න අමාරුනේ. ඒකට තමයි මම මෙන්න මේ බ්‍රෂ් එක ගත්තේ. ඊළඟට මෙන්න මේකත් අර වගේ කවර් එකක්. මෙන්න මේක ගත්තේ මම මගේ බීම් බෑග් එකේ අර නිතරම ඩස්ට් එක වගේ හැදෙනවනේ. එන්න ඒක ක්ලීන් කරන්න තමයි මම මෙන්න මේක ගත්තේ. මේක අර මේ සත්තුන්ගේ කියන්නේ බල්ලොන්ගේ පූසොන්ගේ ලොම් වැටුණාට පස්සේ අපිට මෙන්න මෙහෙම ක්ලීන් කරගන්න පුළුවන් විදිහේ එකක්. මම හිතනවා මේක මට යූස්ෆුල් වෙවි කියලා. ඊළඟට මේ මොකක්ද? අපකත් ඕනේ මේක හිතුවට වඩා පොඩි. මේක ගත්තේ අර මෙතනින් මෙහෙම කැන්ඩල් එකක් තියලා අපිට මෙතෙන්ට ඔයිල් දාලා මේ ඔයිල් රත් කරගන්න පුළුවන් විදිහ එකක්. මම හිතුවට වඩා මේක කුංචි. ඊළඟට අපි මේක බලමු.
මේක ගෙනාවේ මම අර ෆ්‍රිජ් එක උඩ දාන්න පුළුවන් විදිහේ කව එකක්. මේ දෙපැත්තේ මෙන්න මේ වගේ පොකට් තියෙනවා. අපිට මොන හරි දාන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක trouser එකක්. මම මේක ඇඳලා පෙන්නන්නම් කොහොමද ෆිට වෙන එක කියලා. මේක අර කවර් එකේම අනිත් එක. මෙන්න මේක මේක මම ගෙනාවේ අර එක්සර්සයිස් කරන්න පුළුවන් කියලා කියන්නේ. අන්න ඒක තමයි මෙන්න මේක. මේක මේකත් හිතුවට වඩා පුංචි. මේක අර ස්ටිකර් එකක්. අපිට මේක ඉලෙක්ට්‍රික් අයිටම් වල එක නේද ෆ්‍රිජ් වල එහෙම ඩෝ එකේ අලවන්න පුළුවන් ලස්සනට. මේක මේක ස්ටිකර් සෙට් එකක්. අර ෆෝන් එක එහෙම අපිට අලවන්න පුළුවන්. ටේබල් එකේ හෝ කොනකයි. මේක ෆෝන් එකේ එක පැත්තක් අලවන්න පුළුවන්. අනිත් පැත්ත අපිට වෝල් එකක හෝ ටේබල් එක එහෙම අලවන්න පුළුවන් ස්ටිකර් එකක් වගේ. මේකේ බෝල් බෑන්ඩ් වගේක් මට ගත්ත. මේක මොකක්ද? මේක තියෙන්නේ ග්ලව් වගේක්. ඕපන් කරන්න අමාරුයි. මේ කමාරුයි ඕපන් කරන්න. අපේ අත්වලට දාන්න පුළුවන්. අර කැම් හදද්දි එහෙම අපිට අත්වල නේල්ස් එහෙම කරලා තියෙනවා නම් අර ගෑවෙනවට දාන්න පුළුවන් විදිහේ ග්ලව්. මේකේ මං හිතන්නේ 100ක් තියෙනවා. ඊළඟට අවසාන අයිටම් එක. මම හිතන්නේ මං අයිටම් 18ක් විතර දැම්මා. මේක තමයි මං දාපු ලොකුම තෙමේ ඕඩර් එක. මේක බ්‍රේස්ලට් එක. ඔය ඉවරයි. ඔය ටික තමයි මම තෙමුවෙන් ගත්තේ. ඕගොල්ලන්ට තෙමු වලින් ඕඩර්ස් දාගද්දි මොන හරි ප්‍රශ්න වෙලා තියෙනවද? හැබැයි මම දන්න දෙයක් තමයි ඉස්සරට වඩා දැන් පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. ඒකට රීසන් එක තමයි ඒගොල්ලෝ අපෙන් වෙනම ගාණක් ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ඒ ගාණත් අර අයිටම් එකේ ප්‍රයිස් එකටම ඉන්ක්ලූඩ් කරලා තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට තෙමු එකෙන් ඕඩර්ස් දාගන්නේ කොහොමද? ඉක්මනින්ම එනවද? මට නම් ලොකු කාලයක් ගෙන සතියක වගේ කාලෙකින් මේක ආවා. මං හිතන්නේ සතියක් හෝ සති දෙකක්.
මේ ලොකු මාස ගණන් පරක්කු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕන නම් කොහොමද තෙමු එකෙන් ඔඩර්ස් දාගන්නේ? කොහොමද අපි අයිටම් එකක් සිලෙක්ට් කරගද්දී මොනවද අපි බලන්න ඕන? කොහොමද හරියටම සයිස් එකක් සිලෙක්ට් කරගන්නේ? ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම් බයි.